කොවිඩ් වසංගතයට පසු වාර්තාගත සංක්‍රමණිකයින් පිරිසක් පැමිණීමත් සමග ඔස්ට්‍රේලියානු ජනතාව ආර්ථික අවපීඩනයක් මැද ජීවත් වෙමින් සිටින බව වාර්තා වනවා. ආර්ථික විශ්ලේෂකයන් අනාවරණය කර ඇත්තේ 2022 සහ 24 අතර වසරකට මිලියන භාගයකට ආසන්න නව පැමිණීම් වාර්තා වී ඇති බවයි. එබැවින් නිවාස මිල සහ කුලී ගාස්තු ඉහළ ගොස් ඇති අතර රෝහල් පාසල් සහ පොදු සේවා පද්ධතිද බරපතල පීඩනයකට ලක්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පාලක පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති සමුපකාර නිවාස යෝජනාව ජනතාව අතර විවේචනයට ලක්වෙමින් පවතින බවද ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කාර්යබහුලව වැඩ කරමින් මුදල් ඉදිරි කරගෙන දිනක නිවසක හිමිකරුවන් වන්නේයි එවකට ජනතාවට දෙන ලද පොරොන්දුව මේ වන විට බඩු පීඩනය ආගන්තුක ප්‍රවේශය සහ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් විදී යමින් පවතින බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. සමාජ විශ්වාසය සහ මානසික සෞඛ්‍ය පහළ යාමත් සමග ඔස්ට්‍රේලියානුවන්ගේ බොහෝ දෙනෙකු පවසන්නේ තමන් තම රටේ අමුත්තන් ලෙස හැඟෙන බවයි. විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙය පාලකයන්ගේ කෙටි දැක්ම සහ දිගු කාලීන සැලසුම් අසාර්ථක වීම හේතුවෙන් ඇති වූ ජාතික පොරොන්දුවක් කඩවෙන තත්ත්වයක්.